ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද National Fuel Pass එකක් ලබා ගන්න කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බලන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් යාළුවෝ මුලින්ම කරන්න තියෙන්නේ මේ විදියට ඔයාලා සර්ච් කරගන්න ඕනේ. මේ තියෙන link එක මම description එකෙන් දාන්නම්. ඉතින් ඔයාලා ඒ සර්ච් කරලා පස්සේ ඔයාලට මේ විදියට තමයි වැටෙන්නේ. ඔයා මුලින්ම රෙජිස්ටර් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් රෙජිස්ටර් කියන එක ඔබ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම තමයි ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ යාළුවනේ ඔයාලා බලා ගන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මුලින්ම තියෙන NIC නම්බර් කියලා ටයිප් කරන්න. ඒ කියන්නේ ඔයාගේ ජාතික ඇඳුම්පත් අංකය ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් එතනින් දකුණු පැත්තේ ඔයාලට වෙන්න තියෙනවා NIC කියලා. ඒක ක්ලික් කරලා බලා ගන්න පුළුවන් NIC passport number BR number කියලා. ඉතින් ඔයාලේ passport number choose කරන්න පුළුවන් මෙතනට. BRN කියන්නේ business registration number එක. ව්‍යාපාරික ලියාපදිංචි කිරීමේ අංකය. ඉතින් ඔයාලට ඒකත් ටයිප් කරගන්න පුළුවන්. ඔයා ඒ තුනෙන් කැමති එකක් තමයි ටයිප් කරන්න මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙන් තියෙනවා මොබයිල් නම්බර් එක. ඔයා මොබයිල් නම්බර් එක දෙද්දී අනිවාර්යෙන් ඔයා දැන් යූස් කරන මොබයිල් නම්බර් එක දෙන්න. මොකද ඒකට OTP කෝඩ් එකක් එන හින්දා. ඉතින් මොබයිල් නම්බරේ දුන්නාට පස්සේ send OTP එක කොළ පාට වෙනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එකට මෙන්න මේ විදියට ඉතින් යාළුවනේ මේ විදියට අංක 6කින් යුතු OTP නම්බර් එකක් එනවා ඔයාලගේ ෆෝන් එකට. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේක විනාඩි 5ක් ඇතුළත එක්ස්පයර් වෙනවා. ඒ කියන්නේ විනාඩි 5ක් ඇතුළත යූස් කරන්න බැරි වෙනවා. විනාඩි 5ක් ඇතුළත ඔයා මේක ඔයාගේ මෙතනින් ටයිප් කරගන්න ඕනේ. එතනින් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් first name last name address කියලා තියෙනවා. ඉතින් first name එක last name එක දෙන්නේ මේකට ඔයාලගේ නිකන් සමන් කුමාර නම් සමන් කුමාර දෙන්න. ඒවා ඇතුළත් කරන්න තියෙන first name එක සමන් විදියට last name එක කුමාර විදියට ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ address එක ඔයාගේ ගෙදර address එක මෙතනින් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මේ ඔක්කොම fill කරාට පස්සේ ඔයා මෙතන තියෙන next කියන බටන් එක click කරන්න. ඔයා next කියලා click කරලා පස්සේ ඔයා මෙතනට එන්නේ. ඉතින් ඔයා මෙතන බලන්න vehicle number කියලා තියෙනවා. එතන ඔයා ටයිප් කරන්න ඕනේ ඔයාගේ නම්බරේ VJ ද VB ද අදාළ ඒ කියන්නේ ඔයාගේ ABC ඒවා තියෙනවානේ. ඒ කියන්නේ ABC 33 2 4 අන්න ඒ විදිහට තියෙනවා නම් ඔයා මේ ABC කියන තැන ටයිප් කරන්න ඕනේ. ඔයාගේ මුල් ඉංග්‍රීසි අකුරු 2 හෝ 3 ඒක ටයිප් කරන්න. ඊට පස්සේ ඔයා ටයිප් කරන්න ඔයාගේ බයික් එකේ නම්බර් එක 2634 නම් ඔය 1 2 3 අතර තියෙන තැනින් ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ vehicle type එක. ඔයාලා vehicle type එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. මෙතනින් ඔයාලට අදාළ ඔයාගේ වාහන වර්ගය ඇඩ් කරගන්න පුළුවන් කාර්, වීල්, වෑන්, ලෝරි, බයික්, බස් කියලා තියෙනවා. ඉතින් ඔයාගේ වාහන වර්ගය මෙතන ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට ටයිප් කරගන්න තියෙන chassis number එක. ඉතින් chassis number එක ඔයාගේ වාහනේ chassis number එකක් තියෙනවා. ඒක ඔයාගේ වාහනේ පොතේ වාහනේ නීති අනුකූල පොතේ හරි නැත්නම් ඔයාගේ වාහනේ කොටසක ලියලා තියෙනවා. ඔයාගේ පොත තියෙනවා නම් ඔය පොතේ උඩම වගේ බලන්න chassis number කියලා තියෙනවා. ඒක තමයි මෙතන ටයිප් කරගන්න තියෙන්නේ. නැත්නම් ඔයා හිතන්න ඔයාගේ බයික් එකක් තියෙනවා. බයික් එකේ හැන්ඩල් එකේ පල්ලෙහා හරි සමහර බයික් වල තියෙනවා මම දැකලා තියෙනවා chassis number එක කොටලා තියෙනවා. ඉතින් ඔයා එතනින් බලලා මෙතන ටයිප් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අදාළ වාහනේ පොතේ බලලා මෙතන chassis number එක ටයිප් කරගන්න පුළුවන්. මෙතනදී පොඩ වැදගත් කරුණක් කියන්නේ අනිවාර්යෙන් ඔයා බලන්න මෙතනින් ටයිප් කරන එක හරියටම හරියද කියලා දෙපාරක් තුන් පාරක් බලලා ඉන්න. මොකද මෙතනින් තමයි සමහරවිට එරර් එකක් එන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් බලන්න ඔයාලා ටයිප් කරන එකයි ඔයාලගේ වාහනේ පොතේ තියෙන එක වාහනේ තියෙන නම්බරේ හරියද කියලා. ඊට පස්සේ ඔයාලා යටින් පේනවා ඩීසල්ද පෙට්‍රල් කියලා. ඉතින් ඔයා දන්නවා ඇති ඔයාගේ වාහනේ යූස් කරන ඩීසල් වර්ගයද පෙට්‍රල්ද යූස් කරන්න කියලා. ඉතින් ඔයාලට එතෙන් ක්ලික් එකක් දාන්න විතරයි තියෙන්නේ ඩීසල්ද පෙට්‍රල්ද කියලා. ක්ලික් එක කරාට පස්සේ ඔයාගේ මේ පැත්ත මෙතනත් ෆිල් වෙනවා vehicle details ෆිල් වෙනවා. ඊට පස්සේ ඔයාලට යටින් register කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරන්න. ඉතින් ගොඩක් අයට මේ වගේ එරර් එකක් එනවා. ඉතින් මේ වගේ එකක් ආවම ඔයාලා කරන්න ඕනේ මේ විදිහට මම කියන දේවල් කරලා බලන්න සමහර විට බොහෝ දුරට හරියන්න පුළුවන්. ඉතින් බලන්න ඔයාලගේ පොතේ තියෙන chassis number ඔයාලා ටයිප් කරන නම්බර වල capital simple
අක්ෂර නිවැරදිව සඳහන් කරලා තියෙනවද කියලා. ඒක මුලින් බලන්න. ඒකත් බැලුවට පස්සේ ආයෙ බලන්න සමහර විට ඔයා බිංදුව වෙනුවට ඕ අක්ෂරේ යොදලා තියෙන්න පුළුවන්. නැත්නම් ඕ අක්ෂරේ වෙනුවට බිංදුව යොදලා තියෙන්න පුළුවන්. මොකද දෙකම එක වගේ පේන හින්දා ඒ විදිහට ටයිප් කරලා තියෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒකත් නැවත බලන්න. නැත්නම් වාහන පොතේ තියෙන චැසි අංකයයි වාහනේ ඇතුලේ තියෙන චැසි අංකයයි එන්ජින් බඳේ අංකයයි එකම අංකයද කියලා පොඩ්ඩක් ඒකත් බලන්න. මේ ඔක්කොම එකම අංක වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ එරර් එක නැති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් මේක නීත්‍යානුකූල භාවයක ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ටික අනිවාර්යෙන්ම බලන්න. ඉතින් ඔයාලගේ කෝඩ් එක ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ මේකෙන් පුළුවන් ඔයාලට ඉන්ද්‍ර ලබා ගන්න. ඉතින් මේ වගේ ඩිස්ලෝඩ් කරනවා ඔයාලට මේ QR එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ කොළ පාට යටින් තියෙන එකෙන් ඩවුන්ලෝඩ් QR දුන්නම ඔයාලා ෆොටෝ එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. නැත්නම් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකකින්. send QR my mobile කියන්නේ ඔයාලා ඒක ක්ලික් කර ගමන් ඔයාලගේ ෆෝන් එකට එනවා link එකක්, message එකක් කියලා link එකක් එනවා. ඒකෙන් ඒක සේව් කරගෙන තියාගන්න පුළුවන්. දැන් හිතන්න ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක නැත්නම් මොකද කරන්න කියලා. ඉතින් ඔයා මේක කඩේකට දීලා ඔයාලට print out එකක් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි යාළුවනේ මේ ටික සේව් කරගන්නේ. ඉතින් යාළුවනේ තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔයාලගේ fuel quota ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒක බලාගන්නේ fuel කියලා ටයිප් කරලා ස්පේස් එකක් තියලා BAL කියලා ටයිප් කරලා ස්පේස් එකක් තියලා ඔයාගේ vehicle number එක ටයිප් කරලා ස්පේස් එකක් තියලා 2343 ටයිප් කරන්න. ඊට පස්සේ ඒක 0.866යි 22.02.2ට සෙන්ඩ් කරන්න. ඒකෙන් ඔයාගේ fuel quota ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ඕනම වෙලාවක ඔයාලගේ QR කෝඩ් එක ලබා ගන්න අවශ්‍ය නම් මේ link එකට ඇවිල්ලා ඔයාලගේ mobile number එක ඇතුළත් කරලා ඔයාලගේ QR කෝඩ් එක ලබා ගන්නත් පුළුවන්. මේ වගේම තව විදියක් තියෙනවා. මේ විදිහට fuel ස්ථාන QR ස්ථාන වාහනාංකය ලෙස ටයිප් කරලා 0.86622.02.2කට SMS එකක් එවලත් ඔයාලට QR කෝඩ් එක ලබා ගන්න පුළුවන්. මේ වගේ ඔයාලට වැදගත් වෙන අලුත් වීඩියෝස් අපි ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම වීඩියෝ එකකම බලන්න ඔයාලා අනිවාර්යෙන් Mr. Teda YouTube channel එක subscribe කරලා තියෙන්න ඕනේ. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.